බං දැන් මේක ආරම්භයක් විතරක් වේවිස මේකේ මම ඔය විදිහට කවුද මොනවකට කතා කරපු විදිහට මේක ටිකක් දීර්ඝ කාලීනව කොහොමද බද්ධ කරන්නේ කොහොමද කියන තැනට අපිට අරන් යන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. නෝ බුදු සිතනෝ මට ඉතල අදහසක් විතරක් පොඩි කියන්නේ. අපි දැන් මුලතිව් දිස්ත්‍රික්කයේ පහුගිය දවස්වල කරපු රංග චිකිත්සක වැඩසටහන හරහා අඳුනගත් දේවල් තිබුණා. අපි මූලිකවම මනෝවෛද්‍යාංශයේ මානසික සෞඛ්‍යාංශයේ නියුතු ප්‍රොෆෙෂනල්ස් අතර වෘත්තිකයන්ට අපි රංග චිකිත්සාවට වැඩමුළුවක් පැවැත්වුවා. හමුදාව සම්බන්ධ කරගෙන වැඩමුළුවක් පැවැත්වුවා. අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලැලියේ සාමාන්‍ය ප්‍රජාව සමග සහ යදාන් දරින් සමග රංග චිකිත්සක වැඩමුළුවක් පැවැත්වුවා. මේ වැඩමුළු පවත්වාගෙන යනකොට ආචාර්ය රන්ජන් සිංහන් සමග අපි අත්දැකපු ගොඩක් දේවල් තිබුණා. يعني මුලතිව් දිස්ත්‍රික්කය යුද්ධයේ අවසන් සටන මෙහෙවපු තැන අවසන් සටන සිද්ධ වුණු තැන. ඉතින් අපි මනෝවෛද්‍ය ඒකකයේ වශයෙන් මනෝවෛද්‍ය කණ්ඩායම් වශයෙන් මේ වෛද්‍ය ලක්ෂිත වෛද්‍ය මිහිකා අපි වෛද්‍යවරු 5 දෙනෙක් ඉඳලා තියෙනවා. යකමතරම අපි ඉන්න අනිකුත් මානසික සෞඛ්‍ය නිලධාරී මණ්ඩලය අපි අඳුනගත්ත යම්කිසි මූලයන් සහ මේ යුද ගැටුම් සහ මේ ගැටුම් පරිසරය පහුගිය වසර කිහිපය තුළ දශක කිහිපය තුළ අත්දැකපු මිනිසුන්ගේ වේදනාත්මක කතා අපි ගොඩක් දේවල් තිබුණා. දැන් මේ ආචාර්ය රවින්ද්‍රන් සිංහයන් කැඳවගෙන අපි මේ පටන් ගන්නේ අපි අඳුනගත දේවල් සමග සංහිඳියා මාර්ගයකට අවතීර්ණ ජාතික මට්ටමින් ජාතික තරයෙන් අපි යම් මොකක්ද කරන්න ඕන කාර්යභාරය ඒ සඳහා අවශ්‍ය කරන මූලික පියවරක් වශයෙන් තමයි මේ දේවල් සිදු වෙන්නේ. ඉතින් මේක ඉතරම් කිව්වා වගේම මේ එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි මේ පටන් ගත්ත දේ අපි තවදුරටත් ව්‍යාප්ත කරලා තවත් අංශ වලට මේ කවුරුරයන් විදිහට සම්බන්ධ කරනවා. ඒ ජාතික ප්‍රශ්නේ කියන්නේ ආරක්ෂය ව්‍යාපෘතියට ඉන්නකම් මේ තාපසේ එක්කන් නොවිච්ච දේවල් සිදුවීම සඳහා ආරම්භය සඳහා මේ ආරම්භයේ යම් කිසියක ශක්තියක් වේවි කියන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් ආශාරන්සිගේ කතාව අහගෙන ඉන්නකොට මට මානව වෛද්‍යාංශයෙන් බොහෝ දේවල් මතක් වුණා. රංග චිකිත්සාවට සහභාගී වෙනකොට අපිට දැනෙච්ච දෙයක් සහ අපේ මනෝවෛද්‍ය ශාස්ත්‍රය තුළ කතා කරන මනස සහ ශරීරය දෙකක් නෙමෙයි එකක් කියන එක. අපේ මනස තමයි ශරීරයට මුල් වෙන්නේ. ශරීරය අපි කරන ක්‍රියාකාරීත්වයන් අපි කොහොමද හැසිරෙන්නේ කියනට අනිත් පැත්තේ මනසට සම්බන්ධ වෙනවා. මේ රංග චිකිත්සාව තුළ මේ දවස් 3 තුළම අපිට ලැබිච්ච මේ ෆීඩ්බැක් එක ඒගොල්ලන්ගෙන් ලැබිච්ච මේ ප්‍රතිචාරයන් හරිම වැදගත්. ඒ හැම දිනෙකම අපේ කණ්ඩායමේ හැමෝමත් එක්ක එකතු වෙලා අපි මේ චිකිත්සන ක්‍රියාවලියට සම්බන්ධ වුණා. මේ මුලතිව් දිස්ත්‍රික්කයේ තුල පටන් ගත්ත දේ ලැබිච්ච ප්‍රතිචාර මුලදීදී බොහොම ප්‍රශංසනීයයි සතුටුදායකයි. අපි තවදුරටත් රංග චිකිත්සාවත් සමග ඒ පුහුණු කරපු මානසික සෞඛ්‍ය කණ්ඩායමත් සමග මුලතිව් දිස්ත්‍රික්කයේ තුල මේ මානසික සෞඛ්‍ය ගොඩනැගීම සඳහා විශාල වශයෙන් මේ සම්බන්ධ කරගන්න පුළුවන් සම්පත්දායකයන් සමග සම්බන්ධ කරගන්න පුළුවන් සම්පත් සමග ජාතික සංහිඳියාවට යම් කිසි දෙයක් වෙන ආකාරයට මේ හැම දෙයක්ම කරගෙන යනවා. මේ හැම මේ ආචරණයන් සිහින්ගේ මූලිකත්වයේ මේ පටන් ගත්ත සංකල්පේ වැදගත් කියන මොකක්ද? මනෝපුබ්බංගමද මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා දුර ගමන් එකචරං අසුරීරං ගුහාසයන් දුර ගමන් යන තනිව හැසිරෙන මේ මනස සියලු ක්‍රියාවන් වලට මුල් වෙනවා. මේ සියලු ක්‍රියාවන් වලට මුල් වෙන මනසම විවිධ ආකාරයේ සමාජ ප්‍රශ්න සමාජ ගැටුම් නිර්මාණය කරන්නට හේතුකාරක වෙනවා. සමාජයක් සුවපත් කරද්දී රවින්ද්‍රනාථ සිංහ ආචාර්යතුමා කිව්වා වගේම ජාතික අවශ්‍යතාවය මම ජාතික අමාත්‍යාංශ වන ජාතික ඒකපත්තා අමාත්‍යාංශයට කතා කළා. ඒ අමාත්‍යාංශයේ අදාළ ඌනූර් නිලධාරී බාර විජිත අධ්‍යක්ෂකතුමා කැලණි විශ්වවිද්‍යාලයේ තුමත් සමග කතා කළා. එතුමා කිව්වා මේ රංග
ක්‍රමවේදය නැත්නම් මේ cultural aspect of conflict resolutions එය ක්‍රියාත්මක කරනවා කියන්නේ. ඒ ක්‍රියාත්මක කිරීමේ භාවිතාවන් අමාත්‍යාංශයේ වගකීමක් ක්‍රියාවලියක් කියලා. ඉතින් එතුමත් කැමති වුණා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න ජාතික තලයේ. මේ රංග චිකිත්සාව ක්‍රමවේදයක් විදිහට එක්තරා පැත්තකින් බිඳුණු කැඩුණු සිත් එකට හායනය කරන පුරුකක් බවට පත් කරන්නට කිසියම් උපස්තම්භකයක් වෙන බව තමයි මේ වෛද්‍යතුමියත් ආචාර්ය රවීන්ද්‍රයන් සමග කරපු සංවාද සාකච්ඡාවේදී මතුවෙන්නේ. ඉතින් අපි දන්නවා කොරියානු යුද්ධයෙන් පස්සේ උතුරු සහ දකුණු කොරියාව ඒකාබද්ධ කරනකොට එකට එකතු කරනකොට ව්‍යවසායික ආර්ථිකයක් ගොඩනගන්න මේ දෙපැත්තම ආයෝජනයන් සමග කොරියාව ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකක් ඩෙවලොප් කරලා තිබුණා. ඉස්රායල් පලස්තීන ගැටලුවේදී පීස් පාක් එකක් හදලා තිබුණා. පලස්තීනුවන්ටත් ඊශ්‍රායලයටත් එකට එකතු වෙලා වැඩ කරන්නට පුළුවන්. රංග චිකිත්සාව ආචාර්යතුමනි අවසන් ප්‍රශ්නය විදියට මට මතක් වෙනවා. මම හිතන්නේ අපේ රාජ්‍ය ප්‍රතිපාදන දෙපාර්තමේන්තුවේ දුලාර මහත්මයාත් ඉන්නවා. එතුමාටත් විද්‍යාර්ථියෙක් වශයෙන් අදහසක් ඇති රවීන්ද්‍ර රණසිංහයන් සමග අදහසක් ගන්න. මම කැමතියි රවීන්ද්‍ර මහත්මනි ව්‍යවසායික ආර්ථිකයක් ගන්නකොට ලංකාවේ අපි දැකලා නැහැ ව්‍යවසායික ආර්ථිකයේ දෙමළ සිංහල ව්‍යවසායකයන් දෙන්නෙක් එකට එකතු වෙලා පොදු ව්‍යවසායකයක් ගොඩනගලා තියෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ මේ සියලු රූට් කෝසස් නැත්නම් මේ සියල්ල මැද ආර්ථික බෙදුම් ආර්ථික ද්‍රවීකරණයන් අපි දකිනවා. මේ රංග චිකිත්සාව මෙබලමක් විදියට සමාජ සංවිධානාත්මකව ගොඩනගනකොට සමාජයේ තුවාලයන් සමනය කරනකොට රංග චිකිත්සක ක්‍රම හරහා මොන විදියටද මේ ආර්ථික ක්‍රියාවලිය ඒකාබද්ධ කරන්න අපිට මෙවලමක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් වන සැකසුම සැකසෙන්නේ සහ ඔබතුමාගේ අත්දැකීම් එක්ක මේ මුලතිව් දිස්ත්‍රික්කයේ විශේෂඥ වෛද්‍යවරු යුද්ධයෙන් පස්සේ ඔබතුමා විශාල කාර්යභාරයක් කළා. මේක ඉදිරියට යන්න මේ ඇත්තටම ලංකාවේ ඔබතුමාත් එක්ක කරපු සාකච්ඡාවල අපි දැකපු දෙයක් ලංකාවේ reconciliation, reconstruction, rehabilitation, rebuilding මේ ක්‍රියාවලියම අවුලක් වෙලා තිබුණේ. මුලතිව් දිස්ත්‍රික්කය විශාල ඉංගියක් මේ ජනමත මහමැතිවරණය ලබා දුන්නා. ජනාධිපතිවරණයේදී ලබා දුන්නා. ඒ තමයි මේ බලයට පත්වෙච්ච ආණ්ඩුවට විශාල දෙමළ ජනතාවක් එය ඡන්දය ප්‍රකාශයට පත් කළා. මේ අවස්ථාව රංගරසිංහ මැතිතුමනි කොහොමද ප්‍රයෝජනෙට ගන්න නැවත නොබෙදුණු රටක් නොබැඳුණු සිත් ඒ කියන්නේ බිඳුණු සිත් නොබැඳුණු සිත් බවට පත් කරන්නට තවත් යුද්ධයකට අත නොපාන සමාජයක් ගොඩනගන්න ඔබතුමාගේ යෝජනාව? මම හිතනවා අපිට දේශපාලනික බෙදීම ආරම්භ වෙන්නේ අපේ දේශපාලනඥයාගේ තියෙන විශේෂයෙන්ම පටු චේතනාව තුළ. ඒ දේශපාලනික කුහකත්වය තුළ තමයි මිනිසුන් බෙදීමට ලක් වෙලා තියෙන්නේ. සහ ලක් වුණේ. දැන් තවදුරටත් දේශපාලකයට මේ බෙදීම් තහවුරු කරමින් ඉස්සරහට යන්නට බෑ. එහෙම යනවා නම් ඒ උන් සතුව තියෙන උපාය මාර්ගවල හිඟකමක් අපිට පේනවා එහෙමනම්. ඒ වගේම උන්ට වැඩපිළිවෙලක් නොමැතිකම. අපිට මෙතන සමගිය ගැන කතා කරනවා නම් සංහිඳියාව ගැන කතා කරනවා නම් මෙන්න මේ දේශපාලකයා මූලික වශයෙන් අඳුර ගන්න ඕනේ. මේ ජන කොට්ටාශයන් සියල්ල එකතු කිරීමේ වැඩපිළිවෙලක් වෙත යන්න. මොකක්ද මේ වැඩපිළිවෙල? දැන් මේක තමයි හැමෝම අහන ප්‍රශ්නය. දැන් මට රංග චිකිත්සකයෙක් හැටියට මට තියෙන යෝජනාව තමයි මෙතනදී මේ සියලු කණ්ඩායම් එකතු කරන්න පුළුවන්. මේවා සංස්කෘතික උළෙලවල් නෙවෙයි. නමුත් මේ අපේ අධ්‍යාපන රටාව තුළට මූලික කොට අපේ කුඩා දරුවන්ට අවබෝධයක් ඇති වෙන්න ඕනේ. ඔවුන්ගේ පෙළපොත් තුළට එන්න ඕනේ. මේ අපේ ජාතීන් අතර තිබුණු බැඳීම් මොනවද? මේක ඓතිහාසික බැඳීම් කොයි විදිහට ගොඩ නැගුණේ? මේ පිළිබඳ මූලික අවබෝධයක් දරුවන්ට එන්න. මේ පොළොව ගැන අවබෝධයක් එන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අද තියෙන ඉගැන්වීම ඇවිල්ලා පොළොවෙන් වියුක්ත කරන අධ්‍යාපනය. ඒක පොළොවෙන් වියුක්ත කරන අධ්‍යාපනයකදී දරුවට කිසිදු ආකාරයක හැඟීමක් අදහසක් එන්නේ අනෙක් වර්ගයා ගැන, තමන්ගේ අනෙක් ජාතීන් ගැන. නැත්නම් තමන් ළඟම ඉන්න කෙනා ගැන අදහසක් එන්නේ නැහැ. මෙන්න මේ වියුක්ත වූ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නතර කරලා අපි දකිනවා අපිට පවුලෝ ෆ්‍රේරි වගේ බ්‍රසීලියානු අධ්‍යාපනඥයෙක් අපිට හඳුන්වලා දීපු මේ පොළොව හඳුනා ගන්න දරුවට දෙන අවස්ථාව කොයිතරම් වටිනවද? එතකොට ඒ දරුවා ඉගෙන ගන්න ඕනේ ඒ ගම්මාන වලට ගිහිල්ලා. දරුවා ඉගෙන ගන්න ඕනේ ඒ ගස් යටට ගිහිල්ලා. දරුවා ඉගෙන ගන්න ඕනේ ඒ වැව් ළඟට ගිහිල්ලා. මොකද අඩුම ගානේ තමන්ගේ රටේ තියෙන වැවක්, ඒ වැවක නිෂ්පාදනය, ඒ වැව හැදුවේ කවුද?
ඒකේ ඒ නිෂ්පාදිතයේ ඵලදාව කොහොමද බෙදී යන්නේ? මේ කියන විශාල සමාජීය ආර්ථික දේශපාලනික එකතුවක් ලංකාවේ අධ්‍යාපනය ඇතුළට එන්න ඕනේ. මෙන්න මේ අධ්‍යාපනය තමයි ලංකාවේ අමාත්‍යාංශ තුළට ඊළඟට ගමන් කරන්න ඕනේ. ඒකට මං හිතන මේ විදිහට මේ වැඩපිළිවෙල වෙන්න ඕනේ පොඩි දරුවගෙන් ඊට පස්සේ විශ්වවිද්‍යාලයෙන් ඊට පස්සේ අමාත්‍යාංශ මට්ටමට මේක ඒ ව්‍යුහයන් තුළට ඒකබද්ධ වෙන්න ඕනේ. ඒකබද්ධ වීම නැතුව මේ හුදු වියුක්ත කාරණා හැටියට වෙන් කරලා තියෙනකොට අපිට පේන්නේ නැහැ කොහොමද පුද්ගලයෙක් හැටියට දරුවෙකුට තව දරුවෙක්ව අඳුනගන්න වටිනාකමක් දෙන්න සහ කම්පණය ඇති කරගන්න දරුවට ඉඩක් එන්නේ නැහැ. මොකද ඒ දරුවෝ දකින්නේ අනිකා තමාගේ සොරා හැටියට. ඒකට උදාහරණයක් ලංකාවේ සරලව ගත්තොත් දෙමළ ජාතිය අපේ සම්පත් කොල්ල කනවාය කියන හැඟීමක් සිංහල ජනතාව තුළ ඇති වුණා. ඒකට මේ තිබුණු දේවල් ඒ උතුරු කරේ තියෙන වැව් භූමිය මේවා හැම දෙයක්ම මේ අපිට අහිමි වුණු දේවල් කියන හැඟීමක් තමයි සිංහල ජනතාව තුළ ඇති වෙන්නේ. ඒතකොට දැන් මෙන්න මේ ගැටීම කියන්නේ අතරම අනවබෝධයෙන් ඇති කරන ගැටීම පියවන්න නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙන්න මේ අපේ ලංකා භූමිය පිළිබඳව මූලික අවබෝධයකට යන්න ඕනේ. ඒ මූලික අවබෝධය කියන එක ඇවිල්ලා ඒක දේශපාලනික ක්‍රියාවලියක්. මේ භූමිය කොටස් වෙලා තියෙන්නේ කොහොමද? මේ භූමියේ සම්පත් කොයි ස්ථානවල තියෙන්නේ? ඒ සම්පත් කොහොමද අපි බෙදා හදාගන්නේ? මෙන්න මේ ක්‍රියාව මෙන්න මේ මූලික සාකච්ඡාව තමයි මුල් කාලේ නතර කරේ. අපි දන්නවා 1950 ගණන්වල නතර කරා ඒක. ඒතකොට භූමියේ සම්පත් බෙදී යෑම නතර වෙනවා. ඉතින් සම්පත් බෙදී යෑම නතර වෙනවා නම් කිසියම් කණ්ඩායමකට අවාසියක් නැත්නම් අසාධාරණ නිෂ්පාදනය වෙනවා. ඒතකොට මේ අසාධාරණය විසින් තමයි ඊළඟට ගැටුම නිර්මාණය වුනේ. අපි ඒක පිළිගන්නවා. එහෙමනම් මම යෝජනා කරන දේ තමයි මූලික කොට මේ ඉගෙනීම් ක්‍රියාවලිය සම්පූර්ණ ලංකාවේ අධ්‍යාපන ක්‍රියාවලිය විශාල වෙනස් වීමකට ලක් වෙන්න ඕන. මොකද ඉගෙන ගන්න දරුවා විශ්වවිද්‍යාලයට එනකොට අර දැනුම අරගෙන එන්න ඕනේ. විශ්වවිද්‍යාලයේ කතිකාවක් ගොඩනැගෙන්න ඕනේ. එහෙමනම් අපේ ඊළඟ කාර්යභාරය වෙන්න ඕනේ මේ රටේ ඉදිරි ගමන සඳහා, ජාතින්ගේ ඉදිරි ගමන සඳහා වන වැඩපිළිවෙලක් අපි සකස් කරන්න. ඒතකොට විශ්වවිද්‍යාලයේ පීඨ තියෙන්නේ කුදෙක් සාහිතික ප්‍රදාන කිරීම සඳහා නෙවෙයි. නමුත් මේ පීඨ තියෙන්නේ ලංකාවේ අවශ්‍ය කරන ප්‍රතිපත්ති සම්පාදනයට, ඒ අවශ්‍ය කරන දේශපාලනික සංදර්භය ගොඩ නැගීමට, අවශ්‍ය කරන සංස්කෘතික සංදර්භය ගොඩ නැගීමට මෙන්න මේකට තමයි විශ්වවිද්‍යාලය තියෙන්නේ. දැන් අපි විශ්වවිද්‍යාලය කියන එක අර්ථ ගන්නව ගත්තොත් මහා ගෙනුම අධ්‍යක්ීම මේ පොළොව පිළිබඳව කරන්න තියෙන තැන. ඕක තමයි ඕකේ ආදිකාලීන මම කියන්නේ පෞරාණික මේ අර්ථය විශ්වවිද්‍යාලය කියන එකේම. ඒකට දැන් අපිට එවැනි සංජානනයක් අපේ භූමිය ගැන කරගන්න බැරි නම් එතකොට අපිට එතන ගැටලුවක් වෙන නිසා අපි මූලිකවම යෝජනා කරන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශයට සහ සියලු අමාත්‍යාංශයන් මේවා බද්ධ වෙන්න ඕනේ. එතකොට අපි කතා කරන්න ඕනේ මේක ඉන්ටර්සෙක්ෂනල් හැටියට. ඒ කියන්නේ සියලු අංශයන් අතර බැඳීමක් තියෙන්නට ඕනේ. එතකොට ඒ බැඳීම තුළ තමයි මේ ගමන යන්න පුළුවන්. එතකොට අපිට මනෝවිද්‍යාව වෙන් කරලා ගන්න බෑ. අපිට රාජ්‍ය ප්‍රතිපත්තිය වෙන් කරලා ගන්නත් බෑ. අපිට අධ්‍යාපනය වෙන් කරලා ගන්නත් බෑ. මේවා ඔක්කොම එකක්. එතකොට මිනිසුන් බවට පත් වෙන්න, මිනිසුන් අනිකාට ආදරය කරන පරිසරයක් නිර්මාණය කරගන්න, මිනිසුන්ට අනිකා කෙරේ සාකම්පනයක් ඇති කරගන්න, අනිකාගේ දියුණුව වෙනුවෙන් කැප වෙන්න, අනිකාගේ දියුණුව වෙනුවෙන් කතා කරන්න. මම කියන්නේ එහෙම ජන කොට්ටාශයක් ලංකාවේ නිෂ්පාදනය කරන එක මම කියන්නේ කෙනෙක් කියන්න පුළුවන් මේක මේ පරමාදර්ශී නැත්නම් අයිඩියලිස්ටික් අදහසක්. එහෙම නැත්නම් මේක මේ යුටෝපියා පිළිබඳ මේ සමාජවාදී අදහසක් කියලා නෑ. අපි හැමෝම මිනිස්සු හැටියට ගොඩනැගෙන අපි හැමෝගේම ආසාවක් තියෙනවා. නමුත් අවාසනාවකට අර කුහක දේශපාලනය විසින් කරපු දේ තමයි මිනිස්සුන් සතුරන් බවට පත් කරා, එකිනෙකාගේ සතුරන් බවට පත් කරා. ඒකෝර අර මිනිසුන් අර ෆ්‍රේර් කියනවා වගේ, ෆ්‍රේර්ගේ අර පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව කියනවා වගේ මිනිසුන් අසාර මිනිසුන් කරන පරිසරයක් ඇතුලේ මිනිසුන්ට තමන්ව ගවේෂණය කරන, තමන්ව අඳුර ගන්න ඉඩක් නොදෙන පරිසරයක් ඇතුලේ අන්නේ අසාර මනුෂ්‍ය නැත්නම්
මානුෂිකත්වය තමන්ගෙන් ගිලිහී ගිය මනුස්සයා ක්‍රියා කරන්නේ තිරිසනෙක් වගේ. ඔහු තුල අන්තිමට ගැබ් වෙලා ඉන්නේ තමන්ව මර්ධනය කරන, තමන්ව අසාර කරපු අර පීඩකයාගේ ප්‍රතිරූපයම තමන් තුල තියාගෙන යන ගමනක් නේ. එතකොට පීඩිතයා උගන්වන සියලු ආකාර ප්‍රචණ්ඩත්වයන් සමාජයට දාන්න කරපු ලොකු ඉගෙනීමක්. එතකොට දේශපාලකයා දැනගන්න ඕනේ එහෙමනම්. ඉස්කෝලේ ඉඳන් දේශපාලන ක්‍රියා පාර්ලිමේන්තුව දක්වා රාජ්‍ය පරිපාලනය දක්වාම මෙන්න මේ ප්‍රචණ්ඩත්වය තමයි උගන්වලා තියෙන්නේ. යට ඉඳන් ඉහළට. ඒතකොට මේ ප්‍රචණ්ඩත්වය වළක්ව ගන්න පරිසරය නිර්මාණය කරගන්න. මනුස්සයට මිනිස්සෙක් වෙන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරගන්න. මෙන්න මේ මං කියන විවිධ කණ්ඩායම් වල අන්තර්බැඳීම. මම නැවතත් අවධාරණය කරනවා. ඒක පාසලෙන්, ඒක විශ්වවිද්‍යාලෙන්, ඒක සියලු ආකාර රාජ්‍ය ආයතනවල, සියලු ආකාර ආගමික ආයතනවල මේ සියල්ල එකතුවක්. හැටියට තමයි ඉස්සරහට එන්න ඕනේ. එහෙම නැත්නම් මේක හුදකලා ගමනක් වෙන්න බෑ. ආචාර්ය රබි